ඉතින් මං හිතුවා ඒ චිත්‍රපටිය ඔයාලා නරඹන්න කලින් ජෝකර් පළවෙනි චිත්‍රපටය පොඩි වෙලාවකින් ඔයාලට මතක් කරලා දෙන්න. හරි. අපි දැන් ඒක මතක් කරගමු. 1981 දී සාදවල විකටයෙක් වුණු ආතර් ෆ්ලෙක් එයාගේ අම්මා වුණු පෙනී ෆ්ලෙක් එක්ක ගෝතම් නගරේ ජීවත් වුණා. ගෝතම් කියන්නේ විරකියාවෙන් හා අපරාධවලින් පිරුණු නගරයක් නිසා ගොඩක් මිනිස්සු දිලිඳුකමෙන් පීඩා විඳිමින් හිටියා. ඉතින් මේ ආතරට මානසික අක්‍රමිකතාවයක් නිසා නිතරම hina යන රෝගයක් දකින්න තිබුණා. ඒවට එයා ප්‍රතිකාර පවා ලබා ගන්නවා. දවසක් අපරාධ කල්ලියක් එයාට පාරදී හොඳටම පහර දුන්න නිසා එයාගේ හවුල්කාරයා වුණු රැන්ඩල් එයාගේ ආරක්ෂාවට තුවක්කුවක් දෙනවා. ආතරගේ අසල්වාසියෙක් වුණු තනිකඩව ඉන්න මවක් වුණු සෝෆී ඩූමොන්ට එයා ආරාධනා කරනවා ඉස්සරහට එන විකට සංදර්ශනයකට එයා එක්ක එන්න කියලා. එයා ළමාරෝහලක ළමයින්ව සතුටු කරන අතරේ එයාගේ සාක්කුවෙන් අර තුවක්කුව එළියට වැටුණා. ඒක ආතරම මිලදී ගත් එකක් කියලා රැන්ඩල් බොරු කිව්ව නිසා ආතරව අස් කළා. ඒ විකට මුහුණ පිටින්ම එයා සබ්වේ එකක ඉද්දී බීමතින් හිටපු වේන් සමාගමේ ව්‍යාපාරිකයින් 3 දෙනෙක් එයාට පහර දෙනවා. ආත්ම ආරක්ෂාවට එයා දෙන්නෙක්ට වෙඩි තියලා අනිත් එක්කෙනාව ඝාතනය කරලම දානවා. ඒ මිනීමැරුම කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණු තෝමස් වේන් විසින් හෙලා දැක්කා. සාර්ථක මිනිස්සුන්ට ඉරිෂා කරන ඒ වගේ අය වෙයා විකටයන් හෙවත් ක්ලවුන්ස්ලා විදිහට ලේබල් කළා. ගෝතම් වල ධනවත් මිනිස්සුන්ට එරෙහිව විරෝධතාකරුවන් පෙළපාලිවලට ගියේ ආතරගේ රූපයට සමාන විකට මූණක් පැළඳගෙන. සමාජ සේවා වැඩසටහන් වලට අරමුදල් දෙන එක නවත්තපු නිසා ආතරගේ ප්‍රතිකාරත් නැවතුණා. ඒ නිසා එයාගේ පුංචි ඉදිරිපත් කිරීම් වලදී එයාට hina වෙන එක පාලනය කරගන්න බැරුව ගියා. ජනප්‍රිය ටෝක් ෂෝ එකක් කරපු මරේ ෆ්‍රැන්ක්ලින් ආතරගේ වීඩියෝ දර්ශන එයාගේ ෂෝ එකේ පෙන්නලා ආතරට සමච්චල් කළා. ආතරගේ අම්මා වුණු පෙනී තෝමස් වේන්ට ලියලා තිබුණු ලියුමක් එයාට හොයාගන්න ලැබෙනවා. ඒකේ තිබුණ විදියට ආතර් කියන්නේ තෝමස්ගේ නීත්‍යානුකූල නොවන දරුවෙක්. ඒ ඇත්ත එයාගෙන් හංගපු එකට ආතර් එයාගේ අම්මට ගොඩක් බැන්නා. ඉන්පසු ආතර් වේන් මන්දිරයට ගියාට පස්සේ එයාට තෝමස්ගේ පුතා වුණු බෲස් වේන්ව මුණ ගැහෙනවා. ඒත් වේන් පවුලේ සේවකයා වුණු ඇල්ෆ්‍රඩ් පෙනීවත් එක්ක එයා රණ්ඩු වෙන්න හැදුවට පස්සේ එයාම හිතලා එතනින් පැනලා ගියා. කලින් සබ්වේ එකේ දිවුණු මිනීමැරුම ගැන ආතරගෙන් ප්‍රශ්න කරන්න ගෝතම් පොලිසියෙන් ආව නිසා ආතරගේ අම්මා හදිසියෙම අසනීප වුණා. ඊට පස්සේ ආතරට තෝමස් වේන්ව පොදු ස්ථානයකද මුණ ගැහෙනවා. ඒ වෙලාවේ තෝමස් එයාට කියනවා පෙනී ඉන්නේ උම්මතුවෙන් කියලා. එයා ආතරගේ ඇත්තම අම්මා නෙවෙයි. එයාව අරන් හදාගත්ත දරුවෙක් කියලා. ඒ වගේම එයා බෲස්ව අල්ලපු නිසා තෝමස් එයාට පහර දුන්නා. Touch my son again, I'll fucking kill you. ඊට පස්සේ එයා ආකම් රෝහලට ගිහින් පෙනීගේ වාර්තාව හොරකම් කරනවා. ඒ වාර්තාවේ තිබුණ විදිහට පෙනී ආතරව අරන් හදාගෙන තියෙන්නේ එයා ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ වගේම පෙනී එයාගේ පෙම්වතාට ඉඩ දීලා තියෙනවා ඒ දෙන්නටම වද හිංසා කරන්න. කොහොම වුණත් පෙනී එතනදි කියනවා තෝමස් එයාලගේ සම්බන්ධය රහසක් විදිහට තියාගන්න එයාගේ බලය පාවිච්චි කරලා එයාව ආකම් වලට ඇව්වා කියලා. මේ දේවල් දැනගත්තට පස්සේ ගොඩක් කම්පණය වුණු ආතර් නොදන්වාම සෝෆිගේ ඇපාර්ට්මන්ට් එක ඇතුළට ගියා. Oh my god. සෝෆියාව දැකලා ගොඩක් බය වුණ නිසා එයා කිව්වා ආතරට පිට වෙන්න කියලා. ඊට පහුවදා රෝහලේදී ආතර් එයාගේ අම්මව ඝාතනය කරනවා. ආතරගේ වීඩියෝ ක්ලිප් එක ගොඩක් ප්‍රසිද්ධ වුණ නිසා මරේගේ ෂෝ එකට එයාට ආරාධනාවක් ලැබුණා. එයා සූදානම් වෙද්දී එයාව හම්බ වෙන්න රැන්ඩල් සහ එයාගේ පරණ යාළුවෙක් වුණු ගෙරි ආවා. රැන්ඩල්ගෙන් පලිගන්න ඕනුණු ආතර් එයාව මරලා දැම්මත් ගෙරි එයාට ඉස්සර සලකපු විදිහ නිසා එයාට හානි කළේ නෑ. ෂෝ එක පටන් ගන්න කලින් ආතර් කිව්වා එයාව ජෝකර් කියන නමින් හඳුන්වා දෙන්න කියලා. මොකද මරේ එයාට කලින් විහිළු කළෙත් ඒ නමින් නිසා. ආතර් ප්‍රියමනාප විදිහට මුලින් ආවත් පස්සේ එයාගේ පෙනුම වෙනස් වීගෙන ආවා. එයා කරපු අපරාධ හැම එකක්ම එයා ඒ වෙලාවේ පාපොච්චාරණය කළා. ඒ සජීවී වැඩසටහන අතරතුරේදී එයා මරේටත් වෙඩි තිබ්බා. ඒකෙන් පස්සේ නගරේ කැරලිකාරයෝ වැඩි වුණා. ඒ අයගෙන් එක්කෙනෙක්ව වේන් පවුලට මුණ ගැහුණා. එයා තෝමස් සහ එයාගේ බිරිඳුණු මාර්තාව මරලා දාලා බෲස්ව ඉතුරු කළා. කැරලිකාරයෝ වාහනේ හප්පලා ආතරව නිදහස් කළා. ඊට පස්සේ අපි ආතරව ආකම් රෝහලේදී දකිනවා. එතනදී ආතර් එයාටම ගොඩක් හයියෙන් hina වුණා. ඒ වගේම එයා මනෝවෛද්‍යවරියට කිව්වා එයාට ඒක ගැන තේරෙන එකක් නැහැ කියලා. එයා එතනින් එළියට යන්නේ ලේ තැවරුණු පාසටහන් ඉතුරු කරලා. ඉතින් ඔය විදිහට තමයි ජෝකර් චිත්‍රපටය අවසන් වෙන්නේ. තවත් මේ වගේ ගොඩක් වීඩියෝස් බලන්න ෆිල්මෝක් YouTube channel එක
සබස්ක්‍රයිබ් කරන්න.